2026 පෙබරවාරි මාස 2 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පිළිබඳ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කරනු ලබන දැනුවත් කිරීම. ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධයක් ගිවිසුමට එළඹීම. ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය 1954 වර්ෂයේදී නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර ඇති අතර මෙම වර්ෂයේදී දෙපාර්ශ්වය අතර රාජතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 72 වන සංවත්සරය සමරනු ලබනවා. එම කාල සීමාව තුළ දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික අධ්‍යාපනික පාරිසරික සහ පුද්ගල සබඳතා මගින් ශක්තිමත් වූ දෙරට අතර සබඳතාවය සක්‍රීය හවුල්කාරීත්වය දක්වා වර්ධනය වෙලා තිබෙනවා. දේශපාලන ආර්ථික අධ්‍යාපන පාරිසරික කන්සියුලර් සහ සංස්කෘතික ආදී අංශයන්හි සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ බහුපාර්ශවික කරුණු පිළිබඳ අදහස් සුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වෙලා තියෙනවා. ඒ අනුව දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු විදේශ රැකියාව සහ සංචාරක ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030 පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව වසර 2030 වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 30ක් 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම සඳහා සහ වසර 2050 වන විට කාබන් උදාසීනතාව ළඟා කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනීත්‍ය බලශක්ති අධිකාරිය පනත මගින්ද එකී සැලැස්ම සකස් කිරීම නියම කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා සුනීත්‍ය බලශක්ති අධිකාරිය විසින් අදාළ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර යෝගී ඉඩම් හඳුනා ගැනීම සහ ප්‍රමුඛතාවය ලබා දීම පුනර්ජනනීය බලශක්ති සිතියම හා පුනර්ජනනීය බලශක්ති උද්‍යාන සංවර්ධනය කිරීමේ කාලරාමු යන ප්‍රධාන ශේෂ්ත්‍ර 3 ආවරණය කරමින් සහ පාවෙන සූර්ය බල ව්‍යාපෘතීන්ද ඇතුළත් කරමින් සකස් කරන ලැබ ඇති පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030 බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඊළඟ යෝජනාව ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ විවිධ ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘතිවල තිරසරභාවය තහවුරු කිරීමේ ප්‍රධාන අරමුණ සහිතව 2014 වර්ෂයේදී ආරම්භ කර ඇති ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් 2019 2020 හා 2021 වර්ෂයන්හිදී ප්‍රජා ජල අභිමානී වැඩසටහන යටතේ නව ප්‍රජා ජල ව්‍යාපෘති 367ක් ආරම්භ කරලා තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදයේ හේතුවෙන් ඒ අතරින් වැඩිම කිරීම නොහැකි වූ ව්‍යාපෘති 175ක් තවදුරටත් වැඩ අවසන් කිරීමට ඉතිරලා තියෙනවා. එහෙත් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ වර්තමාන තාක්ෂණික කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් නොමැති බව හඳුනාගත්තා. එනිසා එම ව්‍යාපෘති 175 අතරින් අප්‍රමාදව අවසන් කළ යුතු ඇති ව්‍යාපෘති 48ක වැඩ අවසන් කිරීමට හැකිවන පරිදි අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන කටයුතු විමර්ශන කටයුතු සිදු කිරීම මූලික සැලසුම් සහ සවිස්තරාත්මක ඉංජිනේරුමය සැලසුම් සකස් කිරීම ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීම සහ ව්‍යාපෘති අධීක්ෂණ කිරීම ආදී තාක්ෂණික සේවා 2026-2027 කාලය තුල මහවැලි උපදේශන කාර්යාංශය වෙතින් ලබා ගැනීම පිණිස නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඊළඟ යෝජනාව පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දර්ය උපකරණ සැපයීම. ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සෞන්දර්ය අධ්‍යාපනය යටතේ සංගීතයේ නර්තනයේ චිත්‍රකලාව සහ රංගනය වැනි කලා විෂයන් ඉගෙනීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වුවත් බොහෝ පාසල්වල මේ සඳහා අවශ්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බව නිරීක්ෂණය වෙලා තියෙනවා. දරුවන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන නවීන උපකරණ පාසල් පද්ධතිය තුළ නොමැති තත්ත්වයක් උද්ගත වී ඇති අතර පවතින බොහෝ උපකරණද යල් පැන ගොස් අබලන්ව තිබෙනවා බව පාසල් විසින් වාර්තා කරනවා. එම තත්ත්වය සෞන්දර්ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට සහ දරුවන්ගේ සමස්ත පෞරුෂ වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරන ලබන බව පෙනී ගොස් තියෙනවා. එබැවින්
පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දර්ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් රුපියල් මිලියන 1215ක ඇස්තිමේන්තුගත පිරිවැයක් යටතේ 2026 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා කාලය තුල ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අගමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළා. ඊළඟ යෝජනාව සබරගමුව පළාත් සභා සංකීර්ණයේ ඉඩකඩ පුල් කිරීම සඳහා යාබද ගොඩනැගිල්ලක් ඉදි කිරීම 2003 වර්ෂයේදී ඉදිකරනු ලැබ ඇති සබරගමුව පළාත් සභා සංකීර්ණය තුල ප්‍රධාන ලේකම් කාර්යාලය සභා ගර්භය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය 5ක් සංවර්ධන සහ පරිපාලන කටයුතු ක්‍රියාත්මක කරන ලබන විෂයභාර අමාත්‍යාංශ 5ක් පවත්වාගෙන ලබනවා. ඊට අමතරව එක් විෂයභාර අමාත්‍යාංශ යටතේ ස්ථාපිත දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන සහ අංශ 36ක් ඒ ස්ථානගත කර ඇති අතර 950කට අධික කාර්ය මණ්ඩලයක් එම සංකීර්ණය තුල රාජකාරී නිරත වෙලා ඉන්නවා. මේ වන විට සේවක සංඛ්‍යාව සහ ආයතනවල විවිධ අංශ සැලකිය ප්‍රමාණයකින් ඉහළ යාම මත එම සංකීර්ණ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා විවිධ අපහසුතා මැද්දේ සේවා පවත්වාගෙන යාමට සිදු වෙලා තියෙනවා. ප්‍රමාණවත් ඉඩ පහසුකම් සපයා ගැනීමට හැකි වන පරිදි පළාත් සභා අරමුදල් යොදාගෙන රුපියල් මිලියන 196.8ක මුළු පිරිවැය ඇස්තිමේන්තුවක් යටතේ සබරගම පළාත් සභා සංකීර්ණයට යාබදව මහල් 3කින් යුත් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිණිස රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඊළඟට පෙට්‍රල් නැවතුග 5ක් ප්‍රසම්පාදනයට අදාළ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තු පිරිනැමීම ලංකා කණිතෙල් නීතිගත සංස්ථාව වෙත 2026 3.15 සිට 2026 9.14 කාලය තුල පෙට්‍රල් 92 බැරල් ලක්ෂ 3ක් බැගින් වූ නැවතුග 5ක් ප්‍රසම්පාදනය සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලන්සු කැඳවලා තියෙනවා. ලන්සුකරුවන් 6 දෙනෙක් ඉදිරිපත් වුණා. ලන්සු ඇගීමෙන් අනතුරු ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශමත පදනම්ව එම කොන්ත්‍රාත්තුව සාරානුකූලව ප්‍රචාරාත්මක අවම ලන්සුකරු වන සිංගප්පූරුවේ එබ්ඩෙසා ප්‍රයිවට් ලිමිටඩ් වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟ යෝජනාව වෙනදා ආයෝජන ප්‍රතිපද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා තනතුරපත් කිරීම දැනට පුරප්පාඩුව පවතින මහා භාණ්ඩාගාරයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට සුසු නිලධාරියෙකු හඳුනා ගැනීම පිණිස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සුසුකම් සහිත නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳෙව්වා. ඒ අනුව පවත්වන ලැබ ඇති සම්මුඛ පරීක්ෂණයේදී ඉහළම ලකුණු ලබාගත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරිනී අයි.ජේ. අබේරත්න මහත්මිය එකී තනතුරට පත් කිරීම සුසු බවට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කළා තියෙනවා. එම නිර්දේශ මත පදනම්ව අයි.ජේ. අබේරත්න මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් කිරීම පිණිස මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය හැටියට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කළා. මේවා තමයි ඊයේ දවසේ එළඹුණු කැබිනට් මණ්ඩල තීරණ.